හෙලෝ ක්‍රීටර්ස් ඉතින් ඔයාලා අදත් මේ එකතු වෙලා ඉන්නේ ශවී ක්‍රීටර්ස් YouTube චැනලෙන් ගෙන තවත් බ්‍රෑන්ඩ් නිව් එපිසෝඩ්ඩයක් එක්ක. ඉතින් ඔක්කෝටම කලින් ඔයා මේ වීඩියෝ ක්ලිප් ටික බලලා ඉන්න. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සම්පූර්ණයෙන්ම ෆ්‍රී කොහොමද ඒ වගේ AI සෙල්ෆි වීඩියෝ ජෙනරේට් කරගන්න විදිහ. ඉතින් අපි එනම් වැඩි කතා බහ විස්තර නැතුව යන් අද වීඩියෝ එකට යන්න කලින් දෙයක් කියන්න තියෙනවා. ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම යටින් තියෙන subscribe button එක click කරලා මේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි වැඩි කතා බහ විස්තර නැතුව යමු අද වීඩියෝ එකට. මම ශවින් ප්‍රියංජන. හෙලෝ ක්‍රීටර්ස් ඉතින් මං අද ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද සම්පූර්ණයෙන්ම ෆ්‍රී AI සෙල්ෆි වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න විදිහ. ඉතින් ඔයාලට මේක කරන්න ඩෙස්ක්ටොප්යක් ලැප්ටොප්යක් ඕනෙම නෑ. ඔයාට ෆෝන්යක් තිබ්බත් මම මේ කියන විදිහටම ඔයාට ෆෝන් එකෙන් AI සෙල්ෆි වීඩියෝ ජෙනරේට් කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාට මුලින්ම ඕන වෙනවා ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එකක්. ඉතින් ඔයාට පුළුවන් Google Chrome ගන්න, Microsoft ගන්න. ඉතින් මං අද use කරන්නේ Microsoft web එක. ඉතින් Microsoft web එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඔයා එතනින් ඉස්සෙල්ලාම Google open කරගන්න. ඉතින් ඔයාට කෙලින්ම මේක පුළුවන් Google Chrome හරහා කෙලින්ම search bar එක ගන්න. ඉතින් මං personally කැමති Microsoft එකට. ඉතින් මම Microsoft එකට ඇවිල්ලා Google open කරගත්තා. ඉතින් ඔයාට මෙතනින් බලාගන්න පුළුවන් Google කියලා වෙබ්සයිට් එක ඕපන් වෙලා තියෙනවා. මුලින්ම එන සර්ච් බාර් එකේ ඔයා මෙතන සර්ච් කරන්න Gemini AI කියලා. ඉතින් Gemini AI කියලා සර්ච් කරගත්තට පස්සේ ඔයාට Gemini AI ලගේ වෙබ්සයිට් එක බලන්න ගන්න පුළුවන් Google Gemini කියලා. ඉතින් ඔයා මේ වෙබ්සයිට් එක ක්ලික් කරන්න. වෙබ්සයිට් එක ක්ලික් කරාට පස්සේ ඔයා මේ Gemini AI එකට රෙජිස්ටර් වෙලා නැත්නම් ඔයා මෙන්න මෙතන මේ පේන ඔයාලගේ නම් මෙතන පේනේ මුකුත් අකුරක් පේන්නේ නැතුව නිකන් තියෙයි. ඉතින් ඔයා මෙතනට ඔයාගේ Google account එකක් දීලා රෙජිස්ටර් වෙන්න. හරි Google Gemini එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අර Gmail එකේ නම තියෙනින්ද hello කියලා නම වැටලා තියෙනවා. ඉතින් ඊට පස්සේ බලා ගන්න පුළුවන් Ask Gemini 3 කියලා තියෙනවා. ඊට plus icon එකක් tools bar එකක්. ඊට පස්සේ Pro කියලා එකක් තියෙනවා. ඊට පස්සේ use microphone කියලා option එකක් දීලා තියෙනවා. ඉතින් මේකෙන් කරන්නේ Gemini එකෙන් අපි කරන්නේ අපිට AI selfie video එක හදා ගන්න ඕන photo එක create කරගන්න එක. උදාහරණ වශයෙන් ගත්තොත් ඔයා ඉස්සල්ලාම වීඩියෝ එකට එද්දිම දැක්ක වීඩියෝ එකේ ඔයාට ඉන්නවා පේනවා කැරක්ටර් එකක් ඔයාට ඉන්නවා පේනවා. ඉතින් ඒ කැරක්ටර් එකයි අපේ ෆොටෝ එකයි එකට සම්බන්ධ කරලා මෙතනින් කරන්නේ අපි වීඩියෝ ෆොටෝ එකක් හදාගන්න එක. ඉතින් ඒකට තමයි අපි Google Gemini use කරන්නේ. ඉතින් ඔයාට මුලින්ම කරන්න තියෙන මෙතන යටින් පේනවා create image කියලා. ඔයා මෙන්න මේක click කරන්න. ඊපස්සේ ඔයාට උඩින්ම බලා ගන්න පුළුවන් upload files, add from drive, photos, notebook LM කියලා. ඉතින් ඔයා මෙතන උඩින්ම තියෙන upload files කියන එකට යන්න. ඒකට ගියාට පස්සේ open වෙන්නේ ඔයාගේ file explorer එක. ඉතින් ඔයා මෙතනින් ඔයාගේ ෆොටෝ එකක් තෝරගන්න ඕනේ. ඔයා ගාව ෆොටෝ තියෙන ෆෝල්ඩර් එක තෝරගෙන ඔයාගේ ෆොටෝ එකක් මේ Gemini AI එකට දෙන්න. ඉතින් මම මෙතන මගේ ෆොටෝ එකක් සිලෙක්ට් කරලා දෙනවා Gemini AI එකට. මන් දෙනවා මගේ මේ ෆොටෝ එක. ඒ ෆොටෝ එක දුන්නාට පස්සේ ඔයාලට උඩින් පේනවාද පොඩි ලෝඩින් එකක් යනවා. ඊට පස්සේ ඔයාට මේ ෆොටෝ එක විතරක් දීලා මේ වැඩේ කරගන්න බෑ. ඒ හින්දා ඔයා දැන් හදන්න ඉන්නවා කියමුකෝ ශ්‍රී ලංකාවේ ඇක්ට්‍රස් කෙනෙක්ගේ පින්තූරයක් දාලා. ඉතින් ඔයා ඒ කෙනාගේ නේම් එක Google එකේ සර්ච් කරලා quality ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ.
මං උදාහරණ වශයෙන් ඔයාලට පෙන්නන්නම්. මම මෙතන ගිහින් සර්ච් කරනවා හේමාල් රණසිංහ කියලා. දුන්නට පස්ස ඔයාලට බලාගන්න පුළුවන් හේමාල් රණසිංහගේ ෆොටෝස් ගොඩක් එනවා. ඉතින් මම පර්සනලි කැමති ඇක්ට්‍රස් කෙනෙක් තමයි මේ හේමාල් රණසිංහ. ඉතින් මෙතනින් ඔයා තෝරගන්න ඕනේ ක්වොලිටි ෆොටෝ එකක්. සාමාන්‍යයෙන් බොඳ වෙලා තියෙන ෆොටෝ එකක් තෝරගන්න එපා. එතකොට මේ වැඩේ කරගන්න අමාරුයි. ඔයාලටම පේනවා ඇති මේ ෆොටෝ එක ටිකක් බොඳයි. ඉතින් ඒක ගන්න බෑ. ඉතින් මම මේ ෆොටෝ එක ගන්නවා. හරි මම මේ ෆොටෝ එක ගන්නවා. මේ ෆොටෝ එක නම් ටිකක් ක්ලියර්. ඉතින් මේ ෆොටෝ එක මම සේව් කරගන්නවා මගේ ෆයිල් එක්ස්ප්ලෝරර් එකට. හරි සේව් කරගත්තට පස්සේ මං ආපහු Google Gemini එකට යනවා. Google Gemini එකට ගිහින් add file ගිහින් upload file යනවා. upload file ගිහින් මං අර download කරගත්ත ෆොටෝ එක මෙතනින් හොයා ගන්නවා. ඔයාට පේනවා ඇති දැන් මගේ ෆොටෝ එකයි අපි ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එකයි දැන් මේ Google Gemini එකට ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් Ask Gemini 3 කියලා ඔප්ෂන් එකක් සර්ච් එකක් දෙන්න තියෙනවා. ඉතින් ඔයා මෙතන කරන්න ඕනේ මොකද්ද? මෙතන ඔයා කරන්න ඕනේ මේ ෆොටෝ එක මට මේ විදිහට හදලා දෙන්න කියලා පොඩි ප්‍රොම්ප්ට් එකක් Gemini එකට දෙන්න ඕනේ. ඉතින් මේ ප්‍රොම්ප්ට් එක මං ඔයාට මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන්නම්. ඔයා ඒ ප්‍රොම්ප්ට් එක යූස් කරන්න. ඉතින් මං ඒක කොපි කරන් ඇවිල්ලා පේස්ට් කරනවා Gemini AI එකට. ඒ ප්‍රොම්ප්ට් එක ගත්තට පස්සේ ඔයා එක සැරේම මේක එන්ටර් දෙන්න එපා. ඔයාට දැන් බලා ගන්න පුළුවන් මේ ප්‍රොම්ප්ට් එකේ මම වරහන් ඇතුලේ දාලා තියෙනවා character name standing at movie name කියලා. ඉතින් ඔයා මෙතන මේ character name එකට ඔයා මේ download කරගත්ත ෆොටෝ එකේ ඉන්න කෙනාගේ නම දෙන්න. ඉතින් මම එතනට දෙනවා හේමාල් රණසිංහ කියලා. ඊට පස්සේ standing at movie name කියන එකට මම දෙනවා ප්‍රවේගය කියලා. හරි ඊට පස්සේ ඔයා මේක දුන්නට පස්සේ ඔයා මෙතන Pro කියන එකේ ඔයාට පුළුවන් Gemini AI ලගේ හොඳ ෆොටෝස් ක්‍රියේට් කරන එකක් තෝරගන්න. ඉතින් මම මේ Nano Banana Pro එක තෝරගන්නවා මොකද ඒකේ පොඩ්ඩක් quality. ඊට පස්සේ ඔයා මෙතන තියෙන submit button එක click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් just a second කියලා Gemini AI ලා අපිට මේ ෆොටෝ එක හදලා දෙනවා. loading Nano Banana Pro කියන version එකකින් තමයි මේ ෆොටෝ එක අපිට create කරලා දෙන්නේ. ඉතින් Google Gemini එකෙන් ෆොටෝ සීමිත ප්‍රමාණයක් තමයි හදලා දෙන්නේ. මේක limited. ඉතින් ඔයා හරියටම prompt එක දීලා හරියටම ෆොටෝ ටික දීලා හදාගන්න. මොකද හදිස්සියේ හරි ඔයාගේ ක්‍රෙඩිට් ටික ඉවරුනොත් ඔයාට හදාගන්න වෙන්නේ නැහැ. හරි ඉතින් තාම මෙතන loading වෙනවා. පොඩ්ඩක් loading වෙනවා මේ ෆොටෝ එක create වෙන්න. ඉතින් එතකන් ඔයාලට බලාගෙන ඉන්නවා. හරි මගේ ෆොටෝ එක දැන් create වෙලා ඉවරයි. ඔයාලට බලා ගන්න පුළුවන් මම දුන්න විදිහටම මම අර ෆොටෝ එකෙත් දීලා තිබ්බ සරමක් ඇඳගෙන ඉන්න එක. ඉතින් මේ විදිහටම ඔයාලට බලා ගන්න පුළුවන් මේකත් ඇදිලා තියෙනවා. ඉතින් කමක් නැහැ මම ඔයාලට මේක කියලා දෙන්න යන හින්දා මම මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. මෙතන මම පොඩ්ඩක් විකෘති වෙලා වගේත් පේනවා. ඒත් මම අර ඩවුන්ලෝඩ් කරගත්ත පින්තූරේ ඒක තියෙනවා ඒ විදිහටම හේමාල් රණසිංහ ඒ විදිහටම ඉන්න පොඩ්ඩක් මම වෙනස් කරලා තියෙනවා එච්චරයි. ඉතින් මම මේක මෙතන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ Google Google එකක් ඕපන් කරගෙන ඊට පස්සේ මෙතන ඇවිල්ලා ඔයා සර්ච් කරන්න Grok AI කියලා. Grok AI කියලා සර්ච් කරාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ එන පළවෙනි වෙබ්සයිට් එකට යන්න. Grok AI ලගේ හෝම් පේජ් එක. හරි ඔයාලට බලා ගන්න පුළුවන් Grok AI ලගේ හෝම් පේජ් එක. ඉතින් Grok එකේ කොහොමද සම්පූර්ණයෙන්ම AI videos photos free හදාගන්නේ කියලා
මං කලින් වීඩියෝ එකකින් ගෙනාවා. ඉතින් ආයෙ වීඩියෝ එක බලලා නැත්තම් දැම්ම මෙතන මේ උඩින් පෙන්නන කාඩ් එකෙන් ගිහින් ඒ වීඩියෝ එක බලන්න. හරි. ඉතින් දැන් අපි ගෲප් එකට ආවට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙතන සයිඩ් එකේ බලා ගන්න පුළුවන් ඉමේජින් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ ඉමේජින් ඔප්ෂන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඉස්සල්ලාම මතක් කරන්න ඕනේ ඔයා මේකට රෙජිස්ටර් වෙලා ඉන්න ගෲප් AI එකට කලින් කරන්න ඕනේ මෙතන ඔයාගේ රෙජිස්ටර් වෙන ඊට පස්සේ සෙටින් යන්න. සෙටින් ගිහින් මෙතන behavior කියන එකට යන්න. ඒකට ගිහින් ඔයාට යටින්ම බලා ගන්න පුළුවන් enable automatic video generation කියලා ඔයා ඒ ටික් එක ඕෆ් කරගන්න. ඒ ටික් එක ඕෆ් කරගත්තේ ප්‍රධාන හේතුව තමයි මොකද අපි ෆොටෝ එක දුන්න ගමන් ගෲප්ලා විසින් ඉබේම අපේ ෆොටෝ එක ඔටෝම වීඩියෝ එකක් විදියට ජෙනරේට් කරලා දෙනවා. ඒ හින්දා තමයි අපි ඒක අයින් කරගත්තේ. මොකද අදිස්සිය හරි මේක ෆ්‍රී කිව්වට අපි හරියටම දන්නේ ලිමිටඩ්ද කියලා. ඉතින් මට නම් තාම මේම ලිමිටඩ් වෙලා නැහැ. මම ඉතින් ගොඩක් වැඩ කරගන්නවා ගොක් AI එකකින්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් යටින්ම තියෙනවා සර්ච් බාර් එකක්. ඔයාලට ඊට පස්සේ මෙන්න මෙතන මේ කොණ්ඩ කට්ට වගේ එකට ගිහින් අප්ලෝඩ් ෆයිල් ගිහින් අපි අර Google Gemini එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එක මෙන්න මෙතනට දෙන්න. ඉතින් මේ ෆොටෝ එක දීලා පොඩි ලෝඩින් එකක් යනවා. ඒ ලෝඩින් එක යනකම් පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඉවසිලිමත්. හරි. ඉතින් ෆොටෝ එක ලෝඩ් වෙලා කෙලින්ම ආපහු අපි ගියේ වීඩියෝ හදන තැනට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එක නිකන් කැලෙන්ඩරයක් දිගාරුණා වගේ හිමීට පල්ලෙහාට එනවා. හරි. ඉතින් දැන් අපි මෙතන කතා කරොත් අපිට බලා ගන්න පුළුවන් අපි Google Gemini එකකින් හදාගත්ත ෆොටෝ එක. ඉතින් මේ ෆොටෝ එක ගැන කතා කරොත් පිටිපස්සෙන් බලන්න පුළුවන් නිකන් ගබඩාවක් වගේ එකක් ඇතුලේ මිනිස්සු ගොඩාක් ඉන්නවා ලයිට් කෑලි එල්ලගෙන ෆිල්ම් එක ෂූට් කරන එකේ වැඩ කරන කට්ටිය තමයි ඉන්නේ. ඉතින් අපිට බලා ගන්න පුළුවන් හේමාල් රණසිංහ. ඔයාලට බලා ගන්න පුළුවන් යටින් තියෙනවා type to customize video කියලා. ඉස්සෙල්ලා වගේ සර්ච් බාර් එකක් එතන තියෙනවා. ඔයා මෙතන කරන්න ඕනෙත් පුංචි දෙයයි. මෙතනට නම් ඔයාට සරල ඉංග්‍රීසි ටිකක් ඕනේ වෙනවා. ඒක තමයි භයානකම දේ. මොකද අපි ගොඩක් අය ඉංග්‍රීසි දන්නේ නැහැ. ඉතින් ඔයාට පුළුවන් Google Translate එකට ගිහින් ඔයාගේ හිතේ තියෙන දේ සිංහලෙන් දීලා ඒක ට්‍රාන්ස්ලේට් කරගෙන ඇවිල්ලා මෙතනට දෙන්න. ඉතින් මං කලින් හදාගත්ත පොඩි ටෙක්ස්ට් බුක් එකක් මේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්න. නැත්නම් Google Translate ගිහින් සර්ච් කර ඉන්න එපා. ඉතින් මම මෙතනින් හදාගත්තා ටෙක්ස්ට් බුක් එකක්. ඉතින් both characters smile. Hema Ranasinghe please right hand hold the phone and have characters in front come forward at the end කියලා. හරි. ඉතින් මෙන්න මේක මං කොපි කරන් ඇවිල්ලා අපේ group එකට මෙතන type to customize video කියන තැනට දෙනවා. හරි. දුන්නට පස්සේ ඒ prompt එක මෙතනට වැටුණා. ඉතින් මේකට ඔය ලොකු prompt විශාල දරුණු prompt දෙන්න ඕනේ නෑ. ඔයාට මෙතන සරල ඉංග්‍රීසි ටිකක් මේ type කරගන්න. ඉතින් මම මෙතන type කරලා තියෙන්නේ මේ දෙන්නම hina වෙන්න. ඊට පස්සේ හේමාල් රණසිංහ පොඩ්ඩක් අත උස්සන්න. ඊට පස්සේ hold the phone and have the character in front have forward and end. අන්තිමේදී ඉස්සරහා ඉන්න චරිත පොඩ්ඩක් ඉස්සරහට එන්න කියලා. ඉතින් මේ ඒක නම් මම නිකන් ආදල් එකට දුන්න එකක්. ඉතින් ඒක නම් වෙයි කියලා හිතන්නේ නැහැ. හරි. ඉතින් අපි ඒක දුන්නාට පස්සේ මෙතන තියෙන මේ arrow button එක ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන වීඩියෝ ඔප්ෂන් වල percentage එකක් count වෙනවා. generating කියලා පෙන්නනවා. ඉතින් ඒ කියන්නේ අපේ වීඩියෝ එක Grok AI එකෙන් හදනවා කියලා. ඉතින් මේක ටික වෙලාවක් ගම් බලාගෙන ඉන්න ඕන.
හරි ඉතින් මගේ නම් දැන් ප්‍රසන්ටේජ් එක කවුන්ට් වෙලා ඉවරයි. දැන් ආපෝටි වෙලාවක් බලන් ඉන්න ඕනේ පොඩ්ඩක් මේක ලෝඩින් වෙනකන්. ඉතින් බලමු කොහොම හැදිලා තියෙනවද කියලා මේක. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ප්‍රොම්ප්ට් එක දුන්න විදිහට වීඩියෝ එක හැදිලා තියෙනවා. ඉතින් මෙච්චරයි කියන්න තියෙන්නේ. ඔයා සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා වල දැකලා ඇත්තේ මෙහෙම වීඩියෝ නෙමෙයි. මේ වීඩියෝ එක ගත්ත ගමන් එහා පැත්තට ආපහු මාරු වෙලා යනවා. එහෙම කැරගෙන වීඩියෝ දකින්න නැත්තේ. ඉතින් මේ ඒවා තනිකරම හදන්නේ Google VO3 Flow වගේ වෙබ්සයිට් වලින්. ඉතින් ඒ වෙබ්සයිට් අපිට ෆ්‍රී හදාගන්න බෑ. ඉතින් අපිට ෆ්‍රී හදාගන්න තියෙන එකම පිහිට තමයි මේ Grok AI එක. ඉතින් Grok AI එකනොත් එහෙම අවුලක් නෑ. ඔයාට පුළුවන් මේ වගේ වීඩියෝ ක්ලිප් දෙක තුනක් හදාගෙන එඩිටින් ඇප් එකට ගිහින් එතනින් ඔයා ට්‍රාන්සිෂන් දාලා ඒ වගේ ලුක් එකක්ම ගන්න. ඉතින් මෙච්චරයි අද මට ඔයාලට කියලා දෙන්න යන්න තියෙන්නේ. ඉතින් මේ වගේ මං දුන්න ප්‍රොම්ප්ට් එකට අනුව සුපිරිම වීඩියෝ එකක් මට හදලා දීලා තියෙනවා. ඉතින් ඔයාට මේ වීඩියෝ එක මෙතන ඩවුන්ලෝඩ් කියන එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේම ඔයා තව වීඩියෝ ක්ලිප් දෙක තුනක් හදාගෙන වීඩියෝ එඩිටින් ඇප් එකට ගිහින් ට්‍රාන්සිෂන් ඉෆෙක්ට් මියුසික් දාලා ඔයාට ලස්සනට මේක හදාගන්න පුළුවන්. මියුසික් ගැන කියද්දි මතක් වුණේ. ඉතින් මෙන්න මේ Grok AI ලගේ මියුසික් තියෙනවා මෙන්න මෙතන මේ සවුන්ඩ් එක මම අයින් කරගෙන ඉන්නේ. ඒ සවුන්ඩ් එක ක්ලික් කරපු ගමන් මේ වීඩියෝ එකට දාලා මියුසික් එක ප්ලේ වෙනවා. ඉතින් ඔයා මේක සෝෂල් මීඩියා දානවා නම් මේ මියුසික් එක යූස් කරන්න යන්න එපා. මොකද අපි හරියටම දන්නේ නැහැ මේ වඩ කොපිරයිට් වදිනවද නැද්ද කියලා. එහෙනම් ඔයා මේක යූස් කරනවා නම් හරිම පරිස්සමෙන් යූස් කරන්න. හෙලෝ ක්‍රියේටර්ස්, ඉතින් කොහොමද අද ගෙන ආපු වීඩියෝ එක? අද ගෙන ආපු වීඩියෝ එක තමයි සම්පූර්ණයෙන්ම ෆ්‍රී. කොහොමද AI selfie වීඩියෝ ජෙනරේට් කරගන්න විදිහ. ඉතින් මේ වගේ AI වීඩියෝස්, ටෙක්නික් වීඩියෝ, අන්බොක්සින් වීඩියෝ, රිවිව් වීඩියෝ ගොඩක් මේ channel එකේදී ඉදිරියේදී ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා ඔයත් දැම්ම යටින් තියෙන subscribe button එක click කරලා මේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙන්න බලාපොරොත්තු වෙන්න. මම අද ඔයාලගෙන් සමු ගන්නවා. මම ශවින් ප්‍රියංජන.